ඒක නම් හරි පුදුම කතාවක්. නමුත් ඇත්ත කතාවක්. දවසක් මම සේවයේ ඉන්නකොට මගේ ළඟට ගොඩාක් අය එනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න අරගෙන. ලස්සන ගෑණි එකපාරට මගේ පුටු ඉස්සරහ වාටලා මිස් මට පොඩ්ඩක් මිස් කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. දැන් මම පන්තියක් පවත්වලා පැය දෙකක ඊළඟට ඇවිල්ලා මේ අසුරි වාඩි වෙනකොට මේ පැය දෙක පුරාවට මේ ගෑණි ළමයා දේශනශාලා ඉදිරි පිටේ ඉන්නවම දැක්කා. මං හිතුවේ නෑ මාව හමු වෙන්නට කියලා. ඇවිල්ලා මම අනිවාර්යයෙන්ම කියලා කිව්වම මේ සුදු කොලයක් තියෙනවා. මං අරන් බැලුවා මම හිත බෙහෙත් කොලයක්ද කියලා නෑ. යම්කිසි මල් ශාලාවක මිනි පෙට්ටියක් මිලට අරගෙන තිබ්බය. දැන් ඒක ටිකක් පොඩ්ඩක් හිතන්න බැරි කතාවක් නේ. මම ඇයිටින් මොනවා මේ ඇයි මොකක්ද මේ කියලා. ඇයිද මට කියනවා මිස් ඇත්තට මම අද බැරෙන් යන්න ඉන්නේ. දැන් මේ මගේ ළඟට ඇවිල්ලා තෝම් කියන අය ගොඩක් ඉන්නවා. ඒ වුණාට මගේ යුතුයකමක් නේ. ඔහුගේ හිත හදන එක. මම ඇත්ත කතා කරා. ඇය මට කියනවා මං කොයාට ඔච්චර ජීවිතේ එපා වෙන්න හේතුව මොකද්ද? මම තනි ගැහැණු ළමෙක්. මගේ මව්පියා නෑ. මම ගොඩාක් සල්ලි තියෙන කෙනෙක්. ඔය ලස්සන කෙනෙක්. මම ඉගෙන ගත්ත රස්සාවකට ගියා. මගේ හිත හරියට රිදෙනවා මිස්. මම වැඩ කරන්නේ ආයතන ප්‍රධානියාගේ යටතේ. ප්‍රධානියා සමග. ඒ නිසා මම ලස්සනයි තරුණ නිසා මම හරියට පදහා ගත්තා. නොයෙකුත් කතා අහගත්තා. නොයෙකුත් නින්දා අපහාස වින්දා. මම මොන තැනක හිටියත් මේ කතා මට ආස නෑ මිස්. මම එහෙම විඳපු කෙනෙක් නෙවෙයි. ඇයි මං එහෙම විඳින්නේ? මට ඇත්තටම හරිම කලකිරුණා මගේ මූණට මෙහෙම වගේ දේවල් කියනකොට. මං හිතාගත්ත ජීවිතේ සමුගන්න. මං හිතුවා ඔයා කොච්චර උගත් වුණත් ඔච්චර අඥානයි කියලා මම නම් හිතුවේ නෑ. මම ඊට පස්සේ පොඩි වැඩක් කරා. එයත් එක්ක මම මාට්ටු සංචාරයක් ගියා. ගිහිල්ලා මම පෙන්නුවා විවිධාකාර රෝගීන් කප්පලා, කොට්ටලා, වෙන්විලා ජීවිතේ දුක් විඳින මිනිසුන් ඇස් දෙකට පෙන්නුවා. මේ හැම කෙනාම ඇවිල්ලා තියෙන ජීවිතේ ලොකු ප්‍රශ්නයක් එක්ක. එහෙනම් ඒ හැම දෙයක්ම විඳින්නේ ඕන් විඳින නිසා. සමහර අහිංසක මිනිස්සු සමහරක් අය ගෙවලට ගිහිලා ජීවිතේ නැතුන මිනිස්සු මේ හැම එකක් මම ඇයට එකිනෙකට අර්ථකථනය කරා. එතකොට ඒත් එකම ඇත්තටම පිච්චිච්ච ගෑනලා පුතාව ඒකත් මම පෙන්නුවා. යා ඒකට සනීප වෙලා ගිහිල්ලා මරණය මෙච්චර බයද කියලා ඇයට හිතෙන්නට ඇති. ඊට පස්සේ ඔෆිස් එකට ඇවිල්ලා අපව වාඩිලා වතුර ටිකක් බීගෙන ගිහිල්ලා මම ඇයට ප්‍රකාශ කරා ජීවිතය කියන්නේ අනිවාර්යම අභියෝගයක්. ඒක දිනා ගැනීම අපසතු දෙයක්. හැම ගැහණියක්ම නින්දා විඳින හැම ගැහණියක්ම කටකතා අහගන්න වෙනවා. මේ විශේෂයෙන් විවාහක නැති කාන්තාවක් නම් රටේ මිනිසුන්ගේ නම් ටික පටබඳිනවා. කාට හරි උසස් නිලධාරියෙකුට සේවය කරන අනිවාර්යයෙන්ම එයත් එක්ක බොහොම කතන්දර ඔබට අහන්න වෙනවා. හැබැයි ඔබට ඔබේ හිත සුද්ධනම් ඕන කෙනෙකුට ඕන දෙයක් කියපු දෙයින් ඇයි ඔබට එහෙම ඉන්න බැරි? මං ඇයට කිව්වා. ඇය සියල්ල ධර්මණය කරලා ගියා. ඔව්. ඇය අලුත් වුණා. ඇගේ සිතුවිලි අලුත් වුණා. අභියෝග ජය ගන්නට ඇයගේ මනස ශක්තිමත් වුණා. ඊට පස්සේ ඇය කියා අප විශ්වාස කරන්න අදටත් ඒ මිනි පෙට්ටිය විකිනෙලා නැහැ. දැන් අවුරුදු 1මාරක් මේ කතාවට පෙර. මට සතුටුයි. ඇය අභියෝග ජය ගන්න. හැබැයි මම කවුද කියන්න මන්දවත් කියලා ඇගෙන් ඇහුවේ නැහැ. ඇය සේවා කරන්නේ කොහෙද කියලාත් මම ඇහුවේ නැහැ. මට ඒව අදාළ නැහැ. හැබැයි මම ඒ මිනි පෙට්ටි සාප්පුවේ අංකය සහ නම මම බලාගත්තා. පිටින් පිට ආමන්ත්‍රණය කළා බලන්න ඇගේ ජීවිතේට මොකක් හරි කරදරයක්ද කියලා. ඒක විතරක් මම දැනගත්තා. ඔන්නම ජීවිතේ මිනිස්සු ශනිකව ජීවිතෙන් අයින් වෙන්න හදනවා. එහෙනම් මොකටද අපි පිටිලා තියෙන්නේ? මේ ලෝකේ ප්‍රශ්නෙත් කිසිම කෙනෙක් නෑ. ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබත් නින්දා අපහාස විඳින්න පුළුවන්. ඔබට ගොඩක් අය කෙල ගහන්න පුළුවන්. කොටත් දේවල් කරනකොට මොකද වෙන්නේ? අමතක කරලා දාන ජීවිතේ. ඔබ හොඳින් හිට ගන්න. ඔබට වැඩක් නෑ. කවුරු ගිනිතිපත් ඔබේ ජීවිතේ. ඔබ සූදානම් වෙන්න ඔබේ ජීවිතේ නිවන්න. ඒ නිසා එවැනි අඥාන ක්‍රියාවන් කවදාකවත් කරන්න බෑ. හරි සිහි බුද්ධියෙන් සිහියෙන් ජීවත් වෙනවා නම් ඔබ මොනවද?
හැම ගැහණියකටම ওই දේවල් තියෙනවා. කවදාකවත් ජීවිතෙන් නම් පලා යන්න එපා.